මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න. C220 මැෂින් එක අපි බටන් හෝල් මහලා නැවත නෝමල් මහන්න යද්දී මැසෙන්නේ නැත්නම් මේකේ ස්විච් එකේ යම්කිසි තදවීමක් තියෙනවා. මේක BL කියලා ඔබට ඩිස්ප්ලේ එකේ පෙන්නලා තියෙනවා නම් මේකේ යම්කිසි දෝෂයක් තියෙනවා. අපි කොහොමද ඒ දෝෂය නිවැරදි කරගන්නේ? ඒ කියන්නේ මේ ස්විච් එකේ ඒකට අදාළ ස්විච් එකේ හිරවීමක් තදවීමක් තියෙනවා. ඒ නිසා අපි ඒක සකස් කරගන්න ඕනේ. මෙන්න මේ ස්ථානේ මේ තියෙන ස්විච් එක මේ ඇනේ මම මේ පෙන්නන මේ කහ පාටයි රතු පාටයි වයර් කැවිලා තියෙන මෙන්න මේ ස්විච් එකේ මේ සුදු පාට ඇනේ වට කාලක් නැවත බුරුල් කරන්න. මේ හිරවීම ඉවත් වුණාට පස්සේ නැවත මේක පහසුවෙන් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ මැෂින් එක. මේ ස්විච් එකේ හිරවීමක් නිසා තමයි ඩිස්ප්ලේ එකේ BL කියලා වැටිලා නෝමල් මහනකොට ඔබට මහන්න බැරි අවස්ථාවකටපත් වෙලා තියෙන්නේ.